බදුරලිය පැලවත්ත ප්‍රධාන මාර්ගයේ කළුගල ප්‍රදේශයේදී යතුරු පැදියක් විදුලි රැහැන් කණුවක් ගැටීමෙන් 18 හැවිරිදි තවත් තරුණයෙකු මියගොස් ඇතැයි බදුරලිය පොලිසිය පවසනවා. මෙම අනතුරින් මියගොස් ඇත්තේ අගම්මොහොට්ටිගේ දොන් හසිදු තේමිය විජේතුංග නැමැති විජේසේවන බදුරලිය ලිපිනේ පදිංචි තරුණයෙක්. මියගේ තරුණයා 24 වනදා රාත්‍රී 8:30ට පමණ සිය මිතුරෙකුද යතුරු පැදියේ පිටුපස නංවාගෙන බදුරලිය සිට කළුගල දෙසට ගමන් කර ඇති අතර අධික වේගය පාලනය කර ගැනීමට නොහැකිව මෙම අනතුර සිදු වී ඇති බව තමයි පොලිසිය පවසන්නේ. තුවාරකරුවන් බදුරලිය රෝහලට ඇතුළත් කර පැයක් වැනි කෙටි කාලයක් ඇතුළත මෙම තරුණයා මියගොස් ඇති බව අනාවරණය වී තිබෙනවා. මෙම තරුණයා සමග ගමන් කළ 17 හැවිරිදි තරුණයා මේ වන විටත් බදුරලිය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබමින් සිටින බවද පවසනවා. මොළයට සිදු වූ බරපතල හානි හේතුවෙන් රුධිරය වහනය වීම නිසා මෙම මරණය සිදු වී ඇති බව නිගමනය වී තිබුණා. බදුරලිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක වැදිසිංහ මහතාගේ උපදෙස් පරිදි රථ වාහන අංශයෙන් නිලධාරීන් විසින් මේ පිළිබඳව වැඩිදුරටත් විමර්ශනය සිදු කරනවා.